Hi viewers, හැමදාමත් වගේ EV ගැන updated news, updated contents අරගෙන අපි අද ඇවිල්ලා ඉන්නවා EV ගැන special news එකක් අරගෙන ඕගොල්ලන්ට surprise එකක් දෙන්න. ඒ මොකද්ද කියලා කිව්වොත් ලංකාවේ EV vehicle lineup එකට අලුතෙන්ම එකතු වෙන දැවැන්තය ගැන පෙන්වන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඇයි අපි මේ වාහනේට EV දැවැන්තය කියලා කියන්නේ කියලා ඕගොල්ලන්ට තව ටිකකින් තේරෙයි. මම ඉස්සෙල්ලාම කියන්නම් මේකට EV දැවැන්තය කියන හේතුව ඇයි කියලා. මෙන්න මේ ඕගොල්ලන්ට මගේ මේ පිටිපස්සෙන් පේන මේ vehicle එක තමයි ලංකාවේ first 7 seated electric SUV එක. Ioniq 9. ඕගලන්ට මේක දැවැන්තය කියන හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි ඕගලන්ට බැලූ බැල්මට පේනවා මේක හරි බල්කි SUV එකක්. ඉතින් අපි මේ වාහනේ ගැන වැඩි කතා කරන්නේ නැතුව මේ වාහනේ ගැන කතා කරන්න ගැළපෙනම කෙනාව හම්බෙන්න තමයි මේ ලෑස්ති. අපි මේ SUV දැවැන්තය ගැන කතා කරන්න ගැළපෙනම කෙනාව හොයාගෙන ඉන්නවා Hyundai ආයතනයේ. Darren, welcome to the show. Darren, අපිට කියන්න මේ අපි දැනගන්න හම්බුන විදිහට Ioniq 9 කියන 7 seated EV SUV එක European market එකේ ranking number 1 තියෙන SUV එක. මේක වෙන්න හේතුව සහ මේක premium category එකට එන්න හේතුව මොනවාද? ලෝකෙ ගත්තොත් EV SUVs ගත්තොත් අපිට තාමනේ දැන් අපේ ලංකාවේ මාකට් එකට තාම ඉන්නේ තාම පොඩි EVs තමයි. ලොකු EVs වල තාම ලොකු ඉල්ලුමක් වගේ නෑ. ඒ වගේ පොඩ්ඩක් යන්න බයකුත් තියෙන වාතාවරණය තමයි තාම තියෙන්නේ. මොකද අපිට ලංකාවට ටිකක් EV මාකට් එක කියන්නේ අලුත් දෙයක්. but යුරෝපයට එහෙම නෙමෙයි. සමහර යුරෝපේ තමයි මුලින්ම EV vehicles වල සමහර countries පිටින්ම යොමු වෙලා තියෙන්නේ. government වලින් උනත් backing එකක් දීලා taxes අඩු කරලා ඒ options ටික දීලා තියෙන්නේ European market එකේ. so අපි දැන් ඒ European market එකට segment එකට යන vehicles තමයි ලංකාවටත් අපි ගෙන්නලා අපේ ලංකන් consumers ලාට මේ options ටික මේ වගේ දේවල් ලංකාවේ ලබා ගන්නත් දැන් පුළුවන් කියන දේ පෙන්වන්න තමයි අපි මේ units ටික අද launch කරලා තියෙන්නේ motor show එකේ. හොඳ මැසේජ් එකක්. යුරෝපියන් වයිබ් එකක් ගන්න කැමති ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා නම් එන්න Hyundai ශ්‍රී ලංකාව වලට මෙන්න ඇවිල්ලා තියෙනවා ප්‍රීමියම් කැටගරි එකේ යුරෝප් number 1 7 seated SUV එක. අපි දන්න විදිහට මේක තමයි first time ලංකාවට introduce කරපු 7 seated electric SUV එක. Premium 3 row 7 seater or 8 seater option එකක් තියෙනවා. but ලංකාවට මම 9 seater වෙනකන් යන්න පුළුවන්. අපි ලංකාවට අපි එලි දක්වන්නේ 7 seater and 8 seater version එක තමයි දැනට. right. අද ලොකු lineup එකක් මෙතනදී unveil කරා. ඒකේ මේ vehicle එක විතරද EV එකක් විදිහට තියෙන නැත්නම් තව vehicles තියෙනවද මේකේ? දැනට අද motor show එකේ EV only vehicle එක වෙන්නේ Ioniq 9 එක. right. බැලූ බැල්මට හරි bulky එතකොට හරි premium look එකක් තියෙන මේ vehicle එක. අපිට කියන්න මේ vehicle එකේ තියෙන speciality එක මොකද්ද? ranking number 1 වෙන්න තරම්. mainly ගත්තොත් options තුනක් තියෙනවා. drive train එක ගත්තා. okay. අපිට 160 kilowatt single motor option එක තියෙනවා. dual motor 230 kilowatt dual motor option එකක් තියෙනවා. right. okay. so ඒකේ අපිට performance පැත්තක් තියෙනවා, range එකක් තියෙනවා. Oh. long range version එකත් එක්ක. ඒ වගේම 314 kilowatt motors dual motor up to 314 පොඩ power එක වැඩි කරන powerful output එකක් දෙන version එකකුත් තියෙනවා. අපි ලංකාවට දැන්ට මේ opt කරලා තියෙන්නේ dual motor that is 230 kilowatt motor output එක දීලා තියෙන 110 kilowatt hour battery pack එකත් එක්ක. ඉතින් අපිට කිලෝමීටර් 620 ක range එකක් ධාවනය කරන්න පුළුවන්. එක charge එකකින් ධාවනය කරන්න පුළුවන් range එකක් අපි මේ unit එකට include කරලා තියෙන්නේ. අපි හිතුවා මේ specification එක තමයි ලංකාවේ market එකට ගැලපෙනම option එක මේ model එකේ. premium 3 row SUV එකක් electric SUV එකක් හැටියට ලෝකේ හඳුන්වන වාහන අතරින් ගත්තොත් මේක තමයි මුල් තැන ගන්න. මේක one charging 620 කිලෝමීටර් යන්න පුළුවන් කියන්නේ ලංකාවේ ඇත්තටම මෙයා පොඩි ඉඳලා යන්න පුළුවන් තරම් හරි ලොකු රේන්ජ් එකක්. අපි ලංකාව කියන්නේ ඇත්තටම හරි පොඩි රටක්. ඉතින් මේ ලංකාව වගේ රටක් ඇතුලේ මේ වගේ ප්‍රීමියම් SUV එකකින් ඕනම ගමනක් යන්න පුළුවන් කියන මැසේජ් එකත් අපි මේක බලන මේ ඔඩියන්ස් එකට දෙන්න ඕනි. වගේම තමයි මේ vehicle එකේ ෆිනිෂ් කරලා තියෙන interior exterior materials ගැන මොනවා හරි වෙනසක් තියෙනවද අනිත් SUVs වලට වඩා? ඔව් අපි ගත්තොත් දැන් මේකේ mainly interior එක ගත්තොත් නාපා ලෙද තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. අනික අපි දැන් මේ order කරලා තියෙන්නේ calligraphy trim එක. ඒ කියන්නේ Hyundai එකෙන් calligraphy trim කියන්නේ Hyundai එකේ ලබා ගන්න පුළුවන් උපරිම trim level එක තමයි අපි ලංකාවට ගෙනලා තියෙන්නේ. So අපි basically ලංකාවේ electric vehicle එකක් consume කරන්න බලන් ඉන්න, purchase කරන්න බලන් ඉන්න කෙනෙක්ට
හොඳම දේ තමයි අපි ඇත්තම ඔප්ෂන් වයි සිලෙක්ට් කරලා ලංකාවට හඳුන්වා දීලා තියෙන්නේ. ප්‍රීමියම් පැත්තෙන් අපි එළිය ඉඳන්ම අපිට බලා ගන්න පුළුවන් ලුක් එක. complete redesign futuristic look එකක් තියෙන්නේ. ඒ වගේම අපිට mainly අපි ඕන කෙනෙක් ගත්තොත් අපි මිනිස්සෙක් වුණ පාරදී හම්බුනොත් එක මූණ බලලා කකුල් දෙක බලලා බලන්න සපත්තු තමයි බලන්නේ. watch එක බලන්න. accessory තමයි බලන්න. so සාමාන්‍ය ගත්තොත් 21 inch alloy rims තමයි මේ vehicle එකට එන්නේ. so mainly මේක අර ආකර්ෂණීය වගේම look එක කියන්නේ අපි පොඩ්ඩක් කියමුනේ තැනකට ගියාම පොඩ්ඩක් impress කරන්න. අනිත් කට්ටිය මොකද්ද මේ වාහනේ මොකෙන්ද මේ ආවේ කියන පොඩි impress එක කරන්න පුළුවන් model එකක් තමයි මේ unit එක. so අපි ගත්තොත් අපිට exterior look එක ඒ වගේම interior අතට පාවිච්චි කරන materials වගේම දීලා තියෙන options එක තමයි මේක complete premium package එකක් හැටියට ලැබෙන්නේ. අපිට මේක තියෙන තව additional features ගැන අපිට කතා කරන්න පුළුවන්ද? ඔව් අපිට එළිය ගැන කතා කරනවා නම් parametric pixel lighting option එක තියෙනවා. ඒක මම කලින් කිව්ව විදිහට අර intimidating look එක modern look එකක් දෙන්න ඒ option එක තියෙනවා. ඒ අනුව මම ගොඩක්ම තියෙන්නේ ඇතුලේ තමයි අපිට කතා කරන්න දේවල් ගොඩක්ම තියෙන්නේ. අපි ඇතුලට ගිහින් බලමු. right thank you. ඔක්කොටම කලින් කියන්න ඕනේ වෙහිකල් එකට අපි ඉන්න ඕන ගමන් අර ඔයා එළියේදී අපිට කියපු ප්‍රීමියම් ෆීල් එක නම් අනිවාර්යයෙන්ම තියෙනවා. අපි කොහෙන්ද මේ වාහනේ තියෙන ෆීචර්ස් ටික ගැන කතා කරන්න පටන් ගන්නේ? අපි ඉන්ෆෝටේන්මන්ට් පැනල් එකකින් කතා කරනවද? එහෙම නැත්නම් මම හිතන්නේ ඇහැ යන්නේ ඕන කෙනෙක්ගේ ඇහැ යන්නේ එතනට. so අපිට 12.25 dual screen display එකක් තියෙනවා infotainment එකට class එකටයි completely digitized. okay ඒ වගේම අපි ගත්තොත් අපේ look එක ගත්තොත් නිකන් futuristic design එකක් වගේ materials ගත්තම අපිට බලාගන්න පුළුවන් touch and feel එක soft touch materials තියෙනවා. ඒකම different elements ටික පාවිච්චි කරලා තියෙනවා. පොඩ්ඩක් අලුතෙන් මේ enhance කරලා තියෙනවා look එක. මොකද අපිට calligraphy trim level එකේ logo එකත් පෙන්වලා තියෙනවා වම් පැත්තේ කොනේ. ඒක සාමාන්‍ය highlight එකක්. මොකද ඒක Santa Fe එකෙත් එහෙම පෙන්වලා තිබෙන්නේ නැහැ. but මේකට ඒක mention කරලා තියෙනවා. initially අපි Ioniq ගැන ගත්තම Ioniq කියන්නේ මුලින්ම 2019 18 වගේ ආවේ වෙනම සෙඩාන් එකක් හැටියට ෆාස්ට්බැක් සෙඩාන් එකක් හැටියට ආපු කාර් එකක්. ඒකේ හයිබ්‍රිඩ් ඔප්ෂන් එකක් ආවා, පෙට්‍රල් ඔප්ෂන් එකක් ආවා, ෆුල් ඉලෙක්ට්‍රික් ඔප්ෂන් එකක් ආවා. ඊට පස්සේ Hyundai ආයතනයෙන් මේක සෙපරේට් Ioniq කියන ඉලෙක්ට්‍රික් Hyundai එකේම සබ් බ්‍රෑන්ඩ් එකක් හැටියට තමයි දැන් යන්නේ. ඒ වගේම අපිට ලංකාවට අපි මේ ඊට කලින් Ioniq 5 එක ගෙනලා තිනවා foreign remittance permit scheme එක යටතේ Ioniq 6 ගෙනලා තියෙනවා. Ioniq 5 ක inline version එකත් අවිලා තියෙනවා. ඒ වගේම දැන් මේ Ioniq segment එකේ ඊළඟට අලුතෙන්ම ඇවිල්ලා තියෙන vehicle එකක් තමයි මේක. දැන් මේක 2021 වගේ වෙනකොට මේක concept එකක් හැටියට තිබ්බ vehicle එකක්. දැන් මේක reality බවට පත් වෙලා තියෙනවා. so initially ඕන කෙනෙක් vehicle එකට නැග්ගම මේ තියෙන display එක මේ color variant option එකත් එක්ක සාමාන්‍යයෙන් light colors වලට මීට කලින් ලංකාවේ වෙච්ච මාකට් යන but මේකේ හරි රූමි ස්පේෂස් ලුක් එකක් දෙනවා. ඒ වගේම මේ ෆීල් එක කම්ෆර්ට් පැත්ත එලිවේට් කරලා තියෙන ෆීල් එකක් තමයි දෙන්නේ. ඕවර්ऑල් ලොකු ස්පේස් එකක් තියෙන මේ වාහනේ බල්කි තියෙන ෆීල් එක වගේම ඇතුළෙත් ඒ වගේම ඉඩ කඩක් තියෙනවා කියලා පෙන්වන්න තමයි බේසිකලි අපි ගත්තොත් මේක කොක්පිට් එකක් නේ ෆ්ලයිට් එකකින් ඉන්න වගේ ෆීල් එක තමයි වෙහිකල් එක දෙන්නේ. right ඒකම හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. මම හිතන්නේ 7 seated කියන එක හරි කම්ෆර්ටබලි හත් දෙනෙක්ට මේ වාහනේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අපිට මේ වාහන ඇතුළට ඉන්නුනට පස්සේ පේන දේවල් එක. ඒකම මේ ඉන්ටීරියර් කලර්ස් ඔප්ෂන්ස් ගත්තොත් අපිට යන්න වෙන්නේ calligraphy කියන trim level එකේ. අපිට මේ තමයි තියෙන මේ ඔප්ෂන්ස් ටික තියෙන්නේ. dark teal, dark green, complete නාපා leather, dark wine, dark grey නාපා leather interior එක තියෙනවා. obsidian black and dark grey because මෙතන පොඩ්ඩක් contrast එක වැඩි කරලා තියෙන්නේ මේ colours තුනේම. අපිට පොඩ්ඩක් darkම color එකක් අවශ්‍ය නම් obsidian black single tone material නාපා material leather එකේ option එක තියෙනවා. සබින මේ වගේ ට්‍රිම්ස් තමයි වෙහිකල් එකේ ලුක් එක එන්හාන්ස් කරගන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එකේ ඩාර්ක් කලර් එකට ඩිමාන්ඩ් එකක් තියෙනවා. මම දැන් සෙග්මන්ට් එකේ ඉස්සෙල්ලාම හැදලා තියෙන දෙයක්. බට් අපිට තමන්ගේ ෆීල් එක අනුව අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මොකද අපිට රූමි එයාරි ලයිටර් ෆීල් එකක් ගන්න පුළුවන්, ස්පේෂියස් ෆීල් එකක් ගන්න පුළුවන්. අපි ලයිට් කලර් එකට ගියොත් අපිට ස්ලීක් ස්ටයිලිෂ් ලුක් එකට යන්න පුළුවන් ඩාර්ක් කලර් එකට ගියොත්. so maintenance පැත්තයි දැන් අතන පොඩිම ළමයි ඉන්නවනම් ගොඩක් dark color option එක තමයි යන්නේ. but ළමයි ටිකක් ලොකුයි නම් ටිකක් මැදි වී කියමු අපි retired කෙනෙක් වුණොත් මේ vehicle එක purchase කරන්න plan කරනවා. teenage වගේ මේ child ඉන්නවා. children line එක මේ දඟ කරන්න නැති ළමයි ඉන්නවනම් මේ වගේ light color එකක් යන්න පුළුවන්.
පොඩක් රිච් ලුක් එක තව පොඩක් එන්හාන්ස් කරන තියෙනවා. so අපි exterior color options ටික ගත්තොත් pearl and metallic color option ඒ වගේ matte finish option එකත් ioniq 9 එකේ තියෙනවා. so අපි ගත්තොත් initially ගත්තොත් serenity white pearl කියන color එක තියෙනවා. celadon grey metallic color එකක් තියෙනවා. nocturne grey metallic color එකක් තියෙනවා. අපි මේ එළිය exterior color එක මේ unit එකේ තියෙන ionosphere green එක තමයි. sunset brown pearl, biophilic blue pearl, abyss black, again ඒ වගේ මේ ඔක්කොම pearl colours නේ. ඊට පස්සේ අපිට matte color options තුනක් හැටියට celadon grey එකේ matte finish එකක් තියෙනවා. Okay. gravity gold matte එකක් තියෙනවා. nocturne grey matte එකක්. මේක dark නිකන් gun metallic matte finish එකක් තමයි තියෙන්නේ. මේක මීට කලින් ioniq 6 unit එකකුත් මේ colour එකෙන් ගෙනාවා. හරි rich look එකක් තියෙනවා matte finishes වලට. but මම පොඩි extra charge එකක් තියෙයි paint finish එකකට එක්ක. ඒ දෙකම මේ මේක sunroof vehicle ගියා. panoramic sunroof එකක් හැටියට තමයි එන්නේ. අපිට sunroof. open කරන්න පුළුවන් මේක basically first half එකම open කරන්න පුළුවන්. so family එක සාමාන්‍ය මේක family oriented vehicle එකක්. so සාමාන්‍ය ලොකු family එකක් එකපාර මුල් පවුලටම ගමනක් යන්න පුළුවන් විදියට හදලා තියෙන vehicle එකක්. so හැමෝටම basically enjoy කරන්න පුළුවන් features තියෙන vehicle එකක්. so අපි අතර ගත්තොත් drive කරන කෙනෙක් හැටියට දැන් කිව්වොත් පවුල තාත්තා මේ drive කරනවා නම් මම නම් කියන්නේ මම personally ගත්ත driver කෙනෙක් මේක drive කරනවා නැත්තරම තේරුම් නැහැ. පාවිච්චි කරන එක නෑ අයිතිකාරය තමයි මේක පදින්න ඕනේ. මොකද massage seat option එක තියෙනවා. ඒක අපිට experience කරන්න පුළුවන් ventilated seats, heated seats පිටිපස්ස row එකක් තියෙනවා. ඒ වගේම දැන් පිටිපස්ස මේක 6 seater option එක තමයි මේ තියෙන්නේ. so captain seats එනවා second row එකට and third row එකට වෙනම 2 row setup එකක් තමයි එන්නේ. so මේක 6 seater version එකක් හැටියට තමයි යන්නේ. ඒ වගේ අනිත් ෆීචර්ස් ගත්තොත් පොඩ්ඩක් අලුතින් ෆීචර්ස් ටිකක් තියෙනවා. දැන් අපි කොරෝනාත් එක්ක 2020 කින් පස්සේ පොඩ්ඩක් විස බීජ වලට පොඩ්ඩක් බය වෙලා තියෙනවා. දැන් ඒ සෙග්මන්ට් එකත් එක්ක දැන් UV ස්ටෙරිලයිසේෂන් ඔප්ෂන් එකක් තියෙනවා. අපිට මෙතන තියෙන ෆීචර්ස් වලින් පාවිච්චි කරන UV කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. අපිට මෙතනින් UV ඔප්ෂන් එක ඇක්ටිවේට් කරන්නත් පුළුවන්. දැන් mobile devices compatibility ගත්තොත් wireless Android Auto Apple CarPlay options තියෙනවා connectivity වලට. ඒ වගේම wireless charging තියෙනවා. ඒ ඔප්ෂන් ඔක්කොම තියෙනවා. so basically phone එක තියලා ඒ ගැන worry නොවි basically phone එකේ තියෙන options ටිකත් අපිට vehicle එකත් එක්ක sync කරලා ඒකත් අපේ driving interface එකට link කරගෙන අපේ driving experience එක enhance කරගන්න පුළුවන් විදිහ තමයි vehicle එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. right ඒකම තමයි මේ අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේක තියෙන sound system එක. personally මම vehicle එකට ඉන්න වෙලාවේ මට experience එක හම්බ වුණා. ඉතින් ඒකත් එක්ක මේකේ inbuilt තියෙන sound system එක නම් චුට්ටක් කතා මේක කරමු. inbuilt premium Bose sound system එකක් තමයි මේක include ලා තියෙන්නේ. මම 12 speaker system එකක් තමයි මේ unit එකට ලැබිලා තියෙන්නේ. so super audio quality එකක් තියෙනවා. ඒ වගේම digital display එකත් එක්ක fully modern feel එක තමයි include කරලා තියෙන්නේ. දැන් ඇත්තටම අපි vehicle එක spend කරන time එක පොඩ්ඩක් වැඩි වෙන විදිහට තමයි මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මොකද ඇත්තටම මේ ගොඩක් වෙලාවට එතන එක්ස්පීරියන්ස් එක තියෙනක වටිනවා long distance rider කෙනෙක්. ඒ comfortability එක ඒ entertainment facilities ගත්තාම නැත්නම් අපි හරි stress එකකින් ඉන්නේ traffic එකකද ලංකාව වගේ traffic එකක හිටියත් හරි stress. ඉතින් එහෙම නැතුව නිකන් අර බොහොම සරලව කිව්වොත් ගෙදර ඉන්න vibe එකේම ඉන්න පුළුවන් මේ vehicle එකේ. ඒතකම අපිට චොට්ටක් කියන්න මේ vehicle එකේ drive modes ටික ගැන අපි කතා කළොත් drive modes ගත්තොත් අපිට drive modes option එක මෙතනින් තමයි අපිට තියෙන්නේ. මෙතන අපිට basically driving position එකත් එක්ක හරි ලේසින් access කරන්න පුළුවන් drive mode options තියෙනවා. අපිට මෙහින් drive mode select අපිට sports mode එකට යන්න පුළුවන්. ඒ වගේම my drive, normal, eco ඒ options ඔක්කොම තියෙනවා. අපි ගත්තොත් sports එකත් එක්ක එහෙම අනිත් modes ඔක්කොමත් එක්ක අපේ ambient lighting එකත් sync වෙලා තියෙනවා. අපිට ඒක option එකක් හැටියට sync කරනවා. ඒකත් අපි look එකත් enhance කරනවා, look and feel එකත් enhance කරනවා. basically අපේ තියෙන dual motor එකේ output එකත් අපිට ලබා ගන්න පුළුවන්. so අපිට පොඩ්ඩක් range එක ගැන එච්චර තැක්මක් නැතුව පොඩක් feel එක experience කරන්න ඕන නම් අපිට sports mode එකට දාලා මේකේ power output එකත් ලබා ගන්න පුළුවන්. මේක 308 bhp output එකක් තියෙනවා dual motor මේ output එකෙන්. අපි mode එක change කරනකොට අපේ තියෙන capacity එකත් එක්ක අපිට පේනවා අපේ range එකත් අඩු වෙනවා. දැන් අපි sports mode දැම්මත් මේ තියෙන charging 95% charging 471 kilometers යන්න පුළුවන්. එක දෙයක් අපි premium large SUV එකක් 7 seater or 6 seater version එක ලංකාවට හඳුන්වා දෙන තීරණය කරේ EV segment එකේ මම හිතන්නේ vehicles ලංකාවට දැන් එන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් මේ වගේ ටිකක් පොඩ්ඩක් අලුත් market එකට පොඩ්ඩක් අර ගොඩක් අර කලින් කිව්වා වගේ පොඩි vehicles වල තමයි තාම බලන්නේ. මොකද තාම සමහර consumers ලයින් තාම නිකන් අත්හදා බලන අවධිය. so
මේ වගේ තින ලොකු වෙහිකල්ලේ ලොකු ප්‍රයිස් පයින්ට යන්න පුළන් කියනක පොඩ්ඩක් වරිකත් තියෙනවා ඒ බැරිියසිකත් මේ කඩන්න තම මේ වගේ දෙයක් අප ඉන්ටියස් කරලා තියෙන්නේ මාකට්ක මොකද රේන් ජැන්සයිට කියන එක මේන් පාට් එකක් ඒව එකක් ගැන අපි හිතනකොට අපිට ගමනක් යනකොට මේ දුර ඇතිද බැට්‍රිය චාර්ජක ඇතිවේද චාර්ජකන් කොච්චල්ලා යයිද ඔය ප්‍රශ්න ගොඩාක් කොමත් ඉලෙක්ට්‍රික් වෙහිකල කන්සියම් නොකරන කෙනෙකුුණත් ඒ ප්‍රශ්න නිසා මලට එක අතගහන්නත් බයක් තියෙනවා සෝ ඒදේ ඇතරම තව මහිත මේ යන කාලෙත් එක් සෑහන වෙනසක් වෙලා තින EV සෙක්මන්ට් එක ඉන්ෆ්‍රස්ට්‍රක්ෂය හැදන්න ගොඩක් කට යොමු වෙලා තින එතන තින් ගැප් කට්ටිය දන්න එනිසා ඉන්වස්ටර්ස් ලත්වෙනවා ඩිෆරන්ට් කම්පනිස් මේ ඇවිල්ලා ඒක මහිතන ඉරෙස්පෙක්ටව of මොඩල් බ්‍රන්ඩ් වයිස් ගත්තොත් අපි EV සෙක්මන්ට් එකට ඒක හොඳ දෙයක් ඒ නිසා අපිට ඇත්තනම as a authorized distributor අපිට කිසි බයක් නතු අපිට අලුත් ප්‍රඩක්ටක් නොත් ගෙන්නලා කන්සිම කෙට එන්හන්ස් කර විකන එක්ස්පිරස් කරගන්න රිලිස් කරන්න පුළුවන් අපිටත් පොඩි නිකං කන්ෆිඩන්ස් අපි ඩ්‍රයිමෝන්් සතරක් ගැන කතා කර ඩ්‍රයිමෝන්් සතරට අමතරව අපි බ්‍රෝෂයක රිෆ කරද්දි අපි දැක්කා තව ස්පේෂලිට එකක් තියෙනවා මේකේ ඩ්‍රයිමෝඩ්ස් ඇතුළෙම අපිට ඩ්‍රයි මෝඩ අප ටෙරන් මෝඩ තන් අපට බෙස්ලි මේ ඩ්‍රයිම් බට්නගම් කලික්රම අපිට ටෙරන් මෝඩ ඔප්ෂන් ගල ස්නෝ මන් ඇන් සෑන් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා සු මේක තියෙන ස්මාර්ට් එට්‍රක් ඔල්වි ඩ්‍රයි් ඔප්ෂන් ොකමත් එක්ක සිස්ටම එකින් ඩිසයිට් කරන අප ඉන්න මැස්ෆෝල්ටක සර්ෆසික උඩ අනුව වෙහිකල ඩිසයිට් කරන මොනවගේ ට්‍රක්ෂණ එකක් මේ වේල්සට ලබා දෙන්න ඕනද මෝට එක හරා කියලා ඒ ඔප්ෂන් ඇත්තින බට් අපි සාමාන්‍යයෙන් මේ වගේ වෙහිකල්ලේක කැපසිටික තින කේපබිලිටික තියෙනවා ටික රෆ් රෝඩ් එකකුණත් යන්න ග්‍රවන්් ක්ලියන්ස් එක්ක පොඩි ස්ටඩි වෙහිකල්ලෑ නිසා පොඩ්ඩක් අපිට මේ ඕෆ් ද බීටන් පාත්තක යන්නුනත් පුළුවන් බට් මේල් අපි ගත්තතින් මේක සාමාන්‍යෙන් බන් ටරසක් හැට තම සිටියක පාචි කන්න මෙන්ඩි නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි ඉන්ටිරගේ ෆීචර්ස් එක්ස්පිරන්ස් කරන අවශ්‍ය කැමති කට්ටියට ඇතුළ බලාගන්න පුළුවන් කම්පලිට් රිලක්ෂේෂන් ඔප්ෂන් එකට සීට් එක වන් ප්‍රෙස් එකකින් අපිට යන්න පුළුවන් බේසිකලි මේකට ඇන්ටයි ග්‍රැවිටි සීට් කියලත් කියනවා පිටිපස්ස යන කෙනාට හොඳ හාන්සියක් දාලා නින්දක්ුණක් දාන්න පුළුවන් විදිහට කම්ෆර්ට් එක තියෙනවා එක සිංගල් බටන් ප්‍රෙස් එකෙන් ඒ මෝඩට යන්න පුළුවන් ඒ මෝඩෙන් එළියට එන්නත් පුළුවන් පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ස්ලට අපිට ලයින් AC ඔප්ෂන් එක තමයි තියෙන්නේ AC vents roof එකෙන් තමයි අපිට ලැබෙන්නේ ඒ වගේම කන්ට්‍රෝල්ස් ටිකත් මෙතන අපිට ඔප්ෂන්ස් ටික තියෙනවා අපිට ventilated seats තියෙනවා ඒ වගේම heated අවශ්‍ය කට්ටියට heated option එකක් තියෙනවා ලංකාවට නම් heated එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ but ventilated කියන option එක නම් දෙහිකලේ ඒ ඔප්ෂන් එක තියෙනවා මම නොදා ඉන්නෙත් නැහැ සීට් එකේ ඉන්නවා අපි කිලෝමීටර් 600ක් යන පුළුවන් වෙහිකල් එකකින් ඒ වගේ එකකින් දුර ගමනක් යනවා නම් අනිවාර්යෙන් මේ කම්ෆර්ට් කියන ඔප්ෂන්ස් ටික එන්හාන්ස් වෙලා තියෙන්න ඕනේ අපේ එක්ස්පීරියන්ස් එක ඩ්‍රයිවර් නොවුනත් පැසෙන්ජර් කෙනෙක් හැටියට අපේ එක්ස්පීරියන්ස් එක එන්හාන්ස් කරන විදිහට මේ වෙහිකල් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා අපිට ඇඩිෂනලි type C fast charging 100 kilowatt output driver and passenger seat එක ලබා ගන්න පුළුවන් අපේ තියෙන mobile devices charge කරගන්න ඒ වගේම reading lamps තියෙනවා white bright LED output එක දෙන්න third row එකේ අපිට seat adjustments වලට recline කරගන්න අවශ්‍ය නම් third row එකත් electronically adjust කරගන්න පුළුවන් අපිට ඒ වගේම third row එකේ යන passenger කෙනෙක්ටත් USB type C outputs තියෙනවා vehicle එකේ යන ගමන් phone එක charge කරගෙන හොඳට flight එක යන feel එක උනත් ගන්න පුළුවන් මොකද අපිට තියෙන වින්ඩෝ එකත් එක්ක ඒ වගේම ෆීල් එකක් තමයි තියෙන්නේ වෙහිකල් එක යනකොට so all in all exterior and interior premium features ටික experience කරන්න පුළුවන් විදියට driver කෙනෙක්ට උනා passenger කෙනෙක්ට උනා experience කරන්න පුළුවන් විදියට තමයි මේ වෙහිකල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ superb SUV එකක් ඒත් එක්කම ෆයිනලි අපි කතා කරමු මේ වෙහිකල් එකේ සේෆ්ටි ගැන මොකද මේ ෆැමිලි වෙහිකල් එකක් විදිහට යූස් කරන නිසා අනිවාර්යයෙන්ම සේෆ්ටි ගැන අපි කතා කරන්න ඕනේ මේක සේෆ්ටි ෆැක්ටර්ස් ටික කතා කළොත් so ioniq 9 එකේ safety rating එක ගැන ගත්තොත් මේකේ 5 star safety rating එකක් ලැබිලා තියෙන වෙහිකල් එකක් අතන ගත්තොත් අපි EV එකක් වුණාම ටිකක් light වෙන්න ඕනේ මොකද රේන්ජ් එක වැඩි කරගන්න ඒ වගේ ගොඩක් සමහර මොඩල් තියෙනවා ඒ පැත්තෙන් පොඩ්ඩක් කොම්ප්‍රොමයිස් සේෆ්ටි පැත්ත කොම්ප්‍රොමයිස් කරලා රේන්ජ් එක පවර් අවුට්පුට් එක වගේ දෙන්න so Hyundai එකෙන් Hyundai ඒ කයින්දම කොහොමද සේෆ්ටි පැත්ත සෑහෙන ඒ ගැන හිතනවා මම හිතන්නේ වැඩි emphasis එකක් දාලා තියෙනවා so මේකට 5 star safety rating එකක් එනවා අපි ගත්තොත් මේකේ reinforced body structure එකක් එන්නේ අපි ගත්තොත් steel එක පොඩ්ඩක් ගන්නකම වැඩි කරලා තියෙන්නේ so අර EV එකක් ගත්තම light weight කරන්න නැතුව මේක තියෙන power output එක තියෙන නිසා
සේෆ්ටි පැතින් කොම්ප්‍රොමයිස් නොකර සේෆ්ටි ෆීචර්ස් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා සෝ රීන්ෆෝස් බොඩි ස්ට්‍රක්චර් එකක් for battery and overall vehicle එකේ metal panels ටික ගත්තම ඒ අනම් 10 airbag safety system එකක් එනවා අපිට 360 cam view option එක එනවා අපේ driving එකේ අපිට aid කරන්න blind view monitor surround view monitor අපි ගත්ත සාමාන්‍ය පොඩි දෙයක් මේ වගේ කැමරා එකකින් අපිට basically display එකම ඒකම enhance වෙලා තියෙන display එකෙන් වුණාම අපිට පෙන්වලා තියෙනවා අපිට මොන හරි දෙයක් obstruct කරනවා අපි blind spot එකෙන් අපිට ඒක බලා ගන්න mirror එක බලා ගන්න නැත්නම් අපිට display එකෙන් බලා ගන්න පුළුවන් option එක තියෙනවා both left and right mirrors වලට and අපි කියමු අපි මේක convenience plus safety option එකක් හැටියට ගන්නත් පුළුවන් අපිට digital center console mirror එක අපිට පාවිච්චි කරගන්න පුළුවන් අපි කියමු full load එකක් දාලා අපිට පිටිපස්සේ windscreen එක පේන්නේ නැත්නම් අපිට basically normal rear view mirror එක camera එකට off වෙන්න පුළුවන් so ඒ වගේ options ටික දීලා තිනවා අපිට අපේ viewing driving position එක enhance වෙන්න ඒකත් එක්කම අපිට safety පැත්තෙන් උත් අපිට මොකද වාහනේ පරිසම් කරගන්න බෑ අනිවාර්යයෙන් ඒ දෙකම අපිට option ටික තියෙනවා aerodynamic standard features හැටියට seat belts pretensioner airbag system ඔක්කොම include කරලා තියෙන්නේ so overall ගත්තොත් family එකම safely ගමනක් බිමනක් යන්න පුළුවන් vehicle එකක් තමයි Hyundai Ioniq 9A කියන්නේ right මම හිතන්නේ අපි vehicle එක ගැන ගොඩක් දේවල් කතා කරා interior exterior ඒතකම තමයි කලර් රේන්ජ් එක මේකේ තියෙන ෆීචර්ස් ටික safety factors ගැන රේන්ජ් එක ඒ වගේ ගොඩක් දේවල් කතා කරා මේ vehicle එක experience කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා කොහොමද දැන් මේක experience කරන්න පුළුවන් showroom කොහෙද තියෙන test drive available කරලා තියෙනවද දැන් ශ්‍රී ලංකාවල සහ ඔයාලව contact කරගන්න පුළුවන් කොහොමද so අපේ hotline කතා කරලා අපිට basically තව විස්තර ලබා ගන්න පුළුවන් නැත්නම් අපේ Facebook කරා සම්බන්ධ වෙන්න පුළුවන් Hyundai ශ්‍රී ලංකා page එකෙන් අපි showroom එක තියෙන්නේ කිරුළ පාරේ නම්බර 65 බර්නාඩ් සොයිස මාවත නාරයන්පිට කිරුළ පාරත් මේ අපි showroom එකට ඇවිල්ලා vehicle එක experience කරගන්න පුළුවන් දැනට අපිට මම හිතන්නේ මේ vehicles එක ඇත්තටම අපි unveil කරේ අද එන සතිය අතල තියෙනවා මම හිතන්නේ මේ අපිට vehicle experience කරගන්න පුළුවන් මෝට්ස් මේ showroom එකේ ඒ වගේම test drives උනත් අපිට appointment basis අනුව අපිට test drive කරගන්න පුළුවන් මොකද අපි මේ ගෙනල් තියෙන unit එකත් අත්‍තරම customer unit එක ගෙනල්ලා තියෙන්නේ so එයාගේ permission නැතුව තමයි අපිට දෙන්න උනා so limited time එකක් තමයි තියෙන්නේ මොකද අපිට ඊට පස්සේ මේ vehicles pre order basis තමයි ලංකාවට ගෙන්න ගන්න වෙන්නේ so on order basis අපිට මම හිතන්නේ 3 to 4 months අතර වගේ lead time එකක් තියෙයි මේ vehicle එක ලංකාවට ගෙන්න ගන්න so customer option එක දිනවා කැමති exterior colour එක කැමති interior colour එක seating එක මොනවද change කරගන්න වගේ අවශ්‍ය නම් ඒ option ටික කරගන්න පුළුවන් but අපි basically දෙන්නේ top spec එක තමයි calligraphy trim level එකේ top spec එක තමයි ලංකාවට දෙන්න පුළුවන් අපිට release කරලා තියෙන top spec එක අපි ගෙනලා දෙන්නේ Darren thank you very much අපිට එක මෙච්චර වෙලා මේ content එක ඇතුළේ time එක invest කරාට වාගේ EV Talk.